ඉතින් අද මම හිතුවේ විදේශගත වෙන්න නම් ඔයාට හොඳ රෙසියුම් එකක් හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මං අද ගෙන එන්නේ කොහොමද යුරෝප් ස්ටයිල් එකට රෙසියුම් එකක් හදන්න කියලා. ඉතින් රෙසියුම් එකක් ෆ්‍රී හදාගන්න පුළුවන් වෙබ්සයිට් දෙකක් ගැන තමයි මං අද කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලගේ ඕන් රිසර්ච් උත් කළා ඔයාට වෙන විදිහකට හදාගන්න පුළුවන් අය විදිහට හදාගන්න මේ රෙසියුම් එකේ මේ ටෙම්ප්ලේට්ස් තියෙනවා. මට මේ වෙබ්සයිට් දෙක හරහා ඔයාලට හොඳ රෙසියුම් එකක් හදාගන්න අවස්ථාව තියෙනවා. ඉතින් රෙසියුම් එකක් හදනකොට විශේෂයෙන්ම දැනගන්න ඕනේ විදේශ රටකට ඔයාලා රැකියාවකට ඇප්ලයි කරනවා නම් ඒ රෙසියුම් එක සාමාන්‍යයෙන් එක පිටුවකට හදන්න. එතකොට ඔයාගේ පින්තූරේ දාන්න ඕන නම් සයිඩ් එකෙන් ඒ පින්තූරය ඇඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අනිකුත් ඩීටේල්ස් දාන්න පුළුවන්. විශේෂයෙන්ම නම සම්පූර්ණ නම අවශ්‍ය වෙන්නේ ප්‍රථම මුල් නමයි අග නමයි දාලා ඔයාගේ ලිපිනය කියලා සම්පූර්ණ ලිපිනය යොමු කරන්න එපා. මොකද ඔයාගේ පෞද්ගලික තොරතුරු යන්නේ ශ්‍රී ලංකා කියලා දැම්මත් කමක් නැහැ. ඒ විදියට දාලා කොයිම වෙලාවකත් මම තමන්ගේ උපන්දිනේ තමන්ගේ එතකොට හැඳුනුම්පත් අංකය ඒ වගේ දේවල් ඇතුළත් කරන්න එපා. ඉතින් වැඩි කතා කරන්න නැතුව අපි ඒ රෙසියුමේ හදන වෙබ්සයිට් වලට යමු. ඒක මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඔයාලා හිතනවා නම් මේ වීඩියෝ එකකින් ඔයාලා යමක් ගත්තයි කියලා ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් මගේ YouTube නාලිකාවට subscribe කරන්න, like කරන්න, comment කරන්න. මොකද මං ඉදිරියට තව ගොඩාක් විදේශගත වෙන්න අවස්ථාවන් තියෙන ඒවා ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා යම්සි රටක් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒකේ work visa ගැන හරි permanent residency ගන්න විදියක් හරි තියෙනවා නම් comment කරන්න. මං ඒ ගැන වීඩියෝ ගෙන එන්න ලෑස්ති. මං ඇමරිකා එක්සත් ජනපදයේත් ඉදිරියට මොන හරි තියෙනවා නම් openings ඒ ගැන වීඩියෝ ගෙන එන්න ලෑස්ති. ඉතින් අපි පළමු වෙබ්සයිට් එකට යමු. දැන් අපි ඉන්නේ මේ resume.com කියන වෙබ්සයිට් එකේ. ඉස්සෙල්ලාම මේ create new resume කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා start from scratch upload your resume. ඔයාගේ resume එකක් තියෙනවා නම් ඔයාට upload කරලා ඒක amend කරන්න පුළුවන්. එහෙම නැත්නම් start from scratch කියන එක මම ක්ලික් කරනවා මුලින් ඉඳලම ඔයාට හදන්න. මෙතන තියෙනවා ඉස්සලාම් personal details. ඔයාගේ first name එක, last name එක, ඔයාගේ job title එක add කරන්න පුළුවන්. කැමති නම් මෙතනින් ඔයාට ක්ලික් කරලා photo එක add කරන්න පුළුවන්. additional details තියෙනවා. මම නම් recommend කරන්නේ මේ additional details ඇතුළත් කරන්න කියලා. මොකද මේ nationality එක, driver's license එක, date of birth එක මම කියන්නේ resume එකට ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ කියලා. මොකද ඒක ඔයාගේ පෞද්ගලික දේවල් නිසා. ඊට පස්සේ next කරන්න. මේ ඔයාගේ contact email එක, ඔයාගේ phone number එක, ඔයාට LinkedIn profile එකක් තියෙනවා නම් ඒකේ link එක මෙතනට add කරන්න පුළුවන්. ඔයාගේ location එක ඔයා ශ්‍රී ලංකා නම් ශ්‍රී ලංකා කියලා ඇතුළත් කරා නම් ඇති සම්පූර්ණම ලිපිනේ දාන්නේ නැතුව. ඊළඟට පුළුවන් ඔයාට මේක ඔයාට මේ professional summary එකක් ඔයාගේ professional summary එකක් add කරගන්න පුළුවන්. ඔයාගේ experience ඒ පිළිබඳව මේකේ include කරන්න පුළුවන්. ඊළඟට මේ employment history එක. ඔයාගේ රැකියාව මොකක්ද? job title එක, ඔයා වැඩ කර company, starting date එක, ending date එක, කොහෙද location එක ඔයාට ඇතුළත් කරන්න පුළුවන්. තව මොන හරි ඔයාට මෙතන job role එක ගැන, ඔයාගේ job duties මොනවාද කියන එක මෙතන include කරන්න පුළුවන්. කළා next කරනවා. ඊට පස්සේ ඔයාගේ skills තියෙනවා නම් මොන හරි මේ problem solving, team leadership, creative thinking, time management ඔයාට ඇතුළත් කරන්න පුළුවන්. එතකොට මේකේ skill level එකත් යොමු කරන්න පුළුවන්. beginner, skillful, experience or expert. ඔයාට තව තියෙනවා නම් more skills මේක add කරලා මේ විදිහටම add කරන්න පුළුවන්. අපි next කරනවා. ඊළඟට ඔයාට දාන්න පුළුවන් ඔයා ඉගෙන ගත්ත මේ educational qualifications, ඔයාගේ institution එක, ඔයාගේ උපාධියද, පශ්චාත් උපාධියක්ද, සහතිකයක්ද ඒක ඇතුළත් කරලා මේ starting date එක, ending date එක, location එක ඇතුළත් කරන්න පුළුවන්. තව මොන හරි ඔයාට තියෙනවා නම් මේකට include කරන්න දේවල් ඒකට ඇතුළත් කරන්න පුළුවන්.
ඊළඟට ඇඩිෂනල් සෙක්ෂන් එකක් තියෙනවා. ඔයා ඉන්ටර්න්ෂිප් කොහේ හරි කරලා තියෙනවා නම් ඒ පිළිබඳව ඇඩ් කරන්න පුළුවන්. රෙෆරන්සස් ඔයා ගැන අහන්න පුළුවන් කවුරු හරි ඔයාගේ non related refereesලා ඒ කවුරු හරි ඉන්නවා නම් ඒ පිළිබඳව ඔයාට මේක ඇඩ් කරන්න පුළුවන්. එතකොට ඊට පස්සේ ඔයාට හොබීස් තියෙනවා නම් ඒව දාන්න පුළුවන්. ඔයා කරපු තව කෝසස් තියෙනවා නම් ඒව දාන්න පුළුවන්. ඔයාට ලින්ක්ස් මොන හරි ඇඩ් කරන්න තියෙනවා නම් ඔයාගේ මොන හරි සම්බන්ධයෙන් ඒ ලින්ක්ස් ඇඩ් කරන්නත් පුළුවන්. තව කස්ටම් සෙක්ෂන් එකක් තියෙනවා. තව මොන හරි ඔයාට ඇඩිෂනල් ඉන්ක්ලූඩ් කරන්න තියෙනවා නම් මේ කස්ටම් සෙක්ෂන් එකට ඇඩ් කරන්න පුළුවන්. ඊළඟට ඔයාට තියෙන්නේ මෙන්න මේ විදිහට ටෙම්ප්ලේට් එක තෝරගන්න. ඔයා කැමති ටෙම්ප්ලේට් එකක් අරගෙන ඒක ක්ලික් කරා. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි resume.com එකේ ඔයාගේ resume එක හදාගන්නේ. මම තව එකක් ඊට පස්සේ තව එකක් ඔයාට පෙන්නනවා. ඒ දෙකෙන් ඔයාට පුළුවන් resume එකක් යුරෝප් ස්ටයිල් එකට හරි ඔයා කැමති ස්ටයිල් එකකට හදාගන්න. බොහෝ දුරට මේ resume හදන්න ඕනේ one page වලට. canva.com එකට ගිහිල්ලා account එකක් create කරගන්න පුළුවන් free account එකක්. ඒකට ගිහිල්ලා මම මේ canva.com එක ඇතුලේ මෙන්න මේ create කියන එකට යනවා. දැන් මෙතනින් මම resume කියලා type කරනවා. එතකොට මේ resume formats එනවා. මම මෙන්න මේක portrait එක ගන්නෙ. දැන් අපිට මෙන්න මෙහෙම page එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන මේ template වලට යන්න පුළුවන්. ගිහිල්ලා free template එකක් අපි හොයා ගන්න ඕනේ. මෙතන තියෙනවා එක එක විදිහේ template. මෙන්න මේ වගේ ඒවා ගන්න බෑ. මේකට ගෙවන්න ඕනේ. මෙන්න මෙහෙම විදිහට මේ ඔටුන්නක් තියෙන ඒවා මේ free ඒවා තියෙනවා. මම දැන් මේ free එකක් මෙතන දැම්මා. එතකොට මෙතන මේ ෆොටෝ එකක් තියෙනවා. ඔයාට පුළුවන් මේ ෆොටෝ එක ඕන නම් මෙහෙම කරලා ඔයාට අයින් කරන්න පුළුවන්. ෆොටෝ එක ඕන නම් ඔයාට මෙන්න මෙතන මේ අප්ලෝඩ්ස් වලට ගිහිල්ලා ඔයාගේ ෆොටෝ එකක් ඔයාට අප්ලෝඩ් කරගන්නත් පුළුවන්. දැන් මෙතන ටෙක්ස්ට් තියෙනවා. ඔයාට මෙන්න මෙතන මේවා ක්ලික් කළා මේ ඕන විදිහට මේක එහාට ගන්න පුළුවන් මෙහාට ගන්න පුළුවන්. ඔයාට මෙතන ටෙක්ස්ට් කියන එක ක්ලික් කරලා ඔයාට ඕන විදිහට මෙන්න මේ ලොකු හෙඩින් එක මාරු කරන්න නම් එහෙම පොඩි හෙඩින් එකක් නම් පොඩියට අකුරු ලියන්න නම් මේ ඕන විදිහකට අරගෙන මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මේ හදාගත්තාම මෙන්න මේ විදිහට මේ ඕන විදිහකට ඔයාට මේ ක්ලික් කරලා මේවා ලොකු කරන්න පොඩි කරන්න මේ මෙතන තියෙනවා මේ මෙතනින් ඔයාලට ලොක් කරන්න පුළුවන් අකුරු පොඩි කරන්න පුළුවන් ඒ විදිහට මේ අකුරු පාට මෙතනින් වෙනස් කරන්න පුළුවන් ඔයාලට ඒ විදිහට ඕන දෙයක් කරගන්න පුළුවන් මේ බෝල් කරන්න පුළුවන් මේ විදිහට මෙන්න මෙතන කලර්ස් ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන් මේ විදිහට Canva එකේ ඕන දෙයක් ඔයාලට කරන්න පුළුවන් ඔයා ඔක්කොම මේ විදිහට resume එකේ හදලා ඉවරලා මෙන්න මෙතන ඔයාට මෙතන තියෙනවා share button එක මෙන්න මේ share button එකට ගිහිල්ලා මෙන්න මේ download option එක දීලා මෙන්න මේ png එක හරි ඒ විදිහට download කරාම ඔයාගේ resume එක download වෙනවා මේ විදිහට තමයි Canva එකෙන් ඔයා මේ resume එක හදාගන්නේ. ඉතින් Canva එකේ resume එක හදන්න හරි ලේසි. canva.com ගිහිල්ලා ඔයාගේ email එකක් දීලා account එකක් create කරගන්නවා. free account එක තුලින් තමයි මේ resume එක හදාගත්තේ. ඉතින් මම හිතනවා ඔයාට මේකෙන් යම් දෙයක් ගන්න ඇති කියලා ඔයා හිතනවා නම් මගේ මේ වීඩියෝ එකෙන් ඔයාට යම් දෙයක් වුණා කියලා ඔයා යම් ප්‍රයෝජනයක් ගත්තා කියලා ඔයා මගේ YouTube එකට subscribe කරන්න, like කරන්න, comment කරන්න මොන හරි ඔයාලට දැනගන්න ඕන දෙයක් තව විශේෂ තියෙනවා නම් comment කරන්න. මොකද මම මේ මගේ YouTube එක හරහා ගෙනෙන්නේ පිටරටට යන්න පුළුවන් විදිය මොන විදිය ඔප්ෂන්ස් තියෙන්නේ ඔයාලට මොන වගේ රටවල් වලට අවශ්‍ය දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න මම ඒ පිළිබඳ වීඩියෝ වලට ගෙනෙන්නම්. ඉතින් ඔයාලට වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙවන් වූ තවත් වටිනා වීඩියෝ එකක් රැගෙන ඔයාලා හමු වෙනතුරු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. canva.com